ඔන්න අපි දැන් අයිලන්ඩ් දූපතට ඇවිල්ලා කුරුඳු තලනවා බලන්න තමයි හදන්නේ. දැන් මේ අක්කා අපිට කුරුඳු තලන විදිය ලස්සනට වෙන්නන්න තමයි හදන්නේ. අපි බලමු කොහොමද කුරුඳු තලන්න පටන් ගන්න කියලා. විශේෂයි මොකද පොඩි පැන්දසහත් සිකුත් එක සරගතියක් තියෙන අපේ පාදේ කුණුවල. ඉන්දියාව ඉන්දුනීසියාව වගේ රටවල මුල් පොත් සූර් ලයින් කරන්නේ. යාළඟ තියෙන කැෂියා කියන කුරුඳුවක්. මේ මුල් අපේ මේ ගහේ තියෙන පොතු දෙකක්. මේ මුල් පොත් අපි සූර් ලයින් කරනවා. ඒකේ තියෙනවා කියුමරින් කියලා කිමිකල් එකක්. ඒක හොඳ නෑ. ඒකේ තියෙනවා ප්‍රෙඩිකාකාරක බැක්ටීරියා. ඒකෙන් තමයි මේ මුල් පොත් සූර් ලයින් කරන්නේ. ඉන්දියාව ඉන්දුනීසියාව චීනය වගේ රටවල තියෙන කැෂියා තියෙන කුරුඳුවක්. ඒක අපි ගන්න මේක පොත් ගන්න කොහොමද? මේ පොත් අලියටම හයි වෙලා තියෙන්නේ. මේක බුරුල් කරගන්න අපි මේ විදිහේ පිත්තල කෑල්ලකින් මැද ගන්න ඕන. මොකද පිත්තලම ගන්න යකඩ කෑල්ලක් ගත්තොත් යකඩ වල තියෙන මලකඩ ගතිය උරා ගන්න කුරුදු කෑල්ලට. මේක තමයි පිත්තල කෑල්ලක් මර මේක මැද ගන්න. මේ මැද ගන්නකොට වතුර ගතියක් වගේ පිට වෙනවා. එතකොට තමයි අපි දැනට ඉන්නේ කුරුල් වෙලා කියලා. මේ තියෙන කුරුල් තේ සීන් තේ කොළ Thank you. මේක තමයි කුරුඳු තේ එක. අපි කුරුඳු තේ එකේ රස බලමු දැන්. දැන් රසයි. ගන්න පුළුවන් මේක දරට ගන්නත් පුළුවන්. මෙහෙම කපාගත්තට කුරුදු කෑල්ල මැදට පොඩි පොඩි කෑලි පුරවනවා. පුරව ජොයින් කරලා මීටර දිගට හදලා ගන්න උඩ තමයි බේලගන්නේ. අවුව දාන්නේ නැහැ. අවුවම කුරුදු කෑල්ල කළු වෙනවා. මඩ පවන බේල ගන්න දවස් 7-8ක් යනවා. දවස් 7-8ක් ගිහලා බේල ගන්න කුරුදු තමයි අපි ඔය කොටලා ගත්ත පවුඩර් එක තමයි ඔයාලා බලන තේක හදන්නේ. ඒක ගොඩක් හොඳයි. කොලෙස්ටරෝල් දියවැඩියාව පාලනය කරගන්න. මේව හදාගත්ත කුරුදු එක අපි අර විදිහට ලණු වැදලා ලණු උඩ තමයි වේලගන්නේ. අවුව දාන්නේ නැහැ. උඩම කුරුදු කෑල්ල කළු වෙනවා. මඩ පවන බේල ගන්න දවස් 7-8ක් යනවා. දවස් 7-8ක් ගිහලා වේලගත්ත කුරුදු එක අපි කොටලා ගන්න පවුඩර් එකකින් අපිට පුළුවන් කොලෙස්ටරෝල් දියවැඩියාව පාලනය කරගන්න ඇඟාඩි මොන කුරුදු ගන්න ඕන මේ ස්පල්ලි ගන්න හදාගන්නේ. කොළ තම්බරේ අවශ්‍යමිත මේක ගන්න. මේක පාවිච්චි කරන ඔළුවක කුමට නම් මේ දෙපැත්ත පොඩ්ඩක් කරලා පොඩි මසාජ් එකක් දෙන්න හොඳයි. ගත්තේ කුමකක් කුරුම් කෑල්ලක තියෙන කඳ කියන්නේ විනාඩි දෙක තුනක් ඇතුළත සමිතේනවා. සෙමාමාවක උගුරු දෙක තියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් උණුසුලක් කරලා පොඩි බිබ්බකට කුමාරය යන සෙම බුරුල් වෙලා යනවා. ඕනම හන්දි වේදනාවකට කොන් දෙක එක්කමකට දැනස් එක්කමකට මේක පාවිච්චි කරන්න පුළුවන්. හන්දි එක්කම ඉස්සෙල්ලා උණු වතුරෙන් තවලා ඊට පස්සේ තෙල් බිඳුවක් කරලා ගාලා අත ගන්න. යටිනම් උඩුම අත ගන්න. මොකද තෙල් අපි උණු වතුරෙන් තැවුවට පස්සේ රෝම කූප වල සිදුරු යූස් කරනවා. ඊට පස්සේ ඒක ඇඟට උරා ගන්න නම් අපි යටිනම් උඩ අත ගන්නකොට තමයි එතකොට යන්නේ. උඩ ඉඳන් යට අත ගෑවොත් ආයෙත් රෝම කූප වල වැහිනවා ඒ සිදුරු ටික. ඒක නිසා යටිනම් උඩ උන අත ගන්න ඕනම තෙලක් ගන්නකොට සාන්නවල යටිනම් උඩ බලන්න පුළුවන්. තෙල් බිඳුවක් දාලා වතුර බෝතලයක් අරගෙන මේ තියෙන කුරුදු කෑලි කුරුදු පවුඩර් කුරුදු තෙල් තියෙන මේ තියෙන කුරුදු පවුඩර් එක මේකෙන් තේක බොන්න පුළුවන්. කොලෙස්ටරෝල් දියවැඩියාව පාලනය කරන්න පුළුවන්. අඟ අඩු කරන්න බඩ අඩු කරගන්න පුළුවන්. කුරුදු කෑලි කුරුදු තෙල් තියෙන මේවා මේ පොඩි පැකට් නම් රුපියල් 400 මේ බෝතලේ කුරුදු තෙල්ද? ඔව් මේක කීයද? මේක 1000ක් වෙනවා. මේක 5000ක් වෙනවා. මේක 6000ක් වෙනවා. ඉස්සරට අවශ්‍ය නම් ගන්න.